අයුබෝවන් මේ තමයි රෝග රසකට ගුණ දෙන උඳු පියලිය ඖෂධීය ශාකය. අක්ෂි දුර්වලතා නසන හීන් උඳු පියලිය දේශීය හෙළ වෙදකමේදී රෝග රසකට භාවිතා කරන වටිනා ඖෂධයක් වෙනවා. ආතරයිටිස්, තොල් පැලීම, සෙංගමාලය, හිරුආරදය, අර්සස්, මාන්දම, ලදරුවන්ගේ අජීරණ සඳහා උඳු පියලිය හොඳ ඔසුවක් වනවා. උදරගත රෝග සුව කරමින් රක්තවාතය සමනය කරන උඳු පියලිය ආහාර රුචිය ඇති කරමින් දියවැඩියාව නිසා ඇතිවන පිපාසය සංසිඳුවනවා. පත්තෑවිසට හා විසරගෙඩි තුවාල සඳහා හොඳ ඔසුවක් වන උඳු පියලිය කැඩුම් බිදුම් අවස්ථාවන් සඳහා ප්‍රතිකාර කිරීමට දේශීය හෙළ වෙදකමේදී භාවිතයට ගැනෙනවා. උඳු පියලිය නිල්ල පෑගීම එහෙමත් නැත්නම් උඳු පියලිය මත ඇවිදීමෙන් අක්ෂි රෝග සුවවන අතරම ඇස්පෙනීම වර්ධනය වන බව දේශීය හෙළ වෙද පොත්පත්වල සඳහන් වෙනවා. උඳු පියලිය ශාකය සහමුලින්ගෙන තම්බා බීමෙන් මූත්‍රා අඩස්සිය සුවවන අතර කොළ වේලා පානය කිරීමෙන් අජීරණ සුවවනවා. උඳු පියලිය කොළ අමුකා රත් හඳුන් එකට අඹරා ආලේප කිරීමෙන් අලුත් පරණ ඕනෑම තුවාලයක් සුවවන බව දේශීය හෙළ වෙදකමේ සඳහන් වෙනවා. උඳු පියලිය සහමුලින්ගෙන පෙරුම් කායම්, කෝමාරිකා මදය, අමුකා දල්ලක් පොල් කිරෙන් තම්බා අඹරා ආලේප කිරීමෙන් විසරගෙඩි විසුරුවා හැරෙන බව වෙදපත්පත්වල සඳහන් වෙනවා. හීන් උඳු පියලිය යුෂ පානය කිරීමෙන් ලදරුවන්ගේ අජීරණ සුවවන අතරම ශාකය වේලා කුඩු කර එයට උළුහාල් මිශ්‍ර කර පානය කිරීමෙන් දියවැඩියාව නිසා ඇතිවන පිපාසය සංසිඳෙනවා. හීන් උඳු පියලිය අඹරා පුවක් ගෙඩියක් පමණ ප්‍රමාණයක් උදේ සවස එළකිරි සමග පානය කිරීමෙන් මව්කිරි වඩන බව දේශීය හෙළ වෙදකමේ සඳහන් වෙනවා. දේශගුණික විපර්යාස හා වෙනත් හේතුන් මත තොල් පැලුණු අවස්ථාවලදී උඳු පියලිය කොළ සපා කෙළ ගිලීමෙන් එම රෝගී තත්ත්වය සුවපත් වනවා. කොළ සහ මුල්වල යුෂ ආලේප කිරීමෙන් වන සුවපත් වනවා. හීන් උඳු පියලිය පත්‍ර දී ඇඹුලින් අඹරා ආලේප කිරීම පත්තෑවිසට හොඳ ඔසුවක් වනවා. පොළොන් දෂ්ටන සිදු අවස්ථාවලදී හීන් උඳු පියලිය යුෂ පත එකක් බීමට දීම දේශීය හෙළ වෙදකමේ සුලභව භාවිතයට ගැනෙන ඖෂධයක් වනවා. බඩ පිපුමට මෙම ශාකයේ කොළ වියලා පානය කිරීම හොඳ ඔසුවක් වන අතරම හාවන්ගේ වසුරු උඳු පියලිය කොළ යුෂින් අඹරා ආලේප කිරීමෙන් ඉදිමුම් තත්ත්ව සමනය වනවා. කැඩුම් බිඳුම් වෙදකමේදී ආමවාත එහෙමත් නැත්නම් ආතරයිටිස් සඳහා ප්‍රතිකාර කිරීමේදීද දේශීය හෙළ වෙදකමේදී උඳු පියලිය හොඳ ඔසුවක් ලෙස භාවිතයට ගැනෙනවා. තවත් මෙවැනිම දේශීය හෙළ වෙදකමේ රහස් පිළිබඳව දැන ගැනීමට අප සමගම රැඳී සිටින්න. අයුබෝවන්.